Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝටම සුබ නවවසරක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ කන්වොකේෂන් දවස. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ කන්වොකේෂන් එකට කලින් දවසේ අපිට කන්වොකේෂන් එක තිබුණේ 30 වෙනිදා, මේ 29 වෙනිදා. BMI CH එකේදී තමයි අපිට කන්වර්සේෂන් එක තිබ්බේ. ඉතින් ඒකට අපිට ගොඩක් දුර නිසා අපි හිතුවා 30 වෙනිදාට කලින් දවසේ ඒ කියන්නේ 29 වෙනිදා හොටෙල් එක නැවතිලා ඉඳලා පහෝදාට රෙඩි වෙලා උදේම යනවා කියලා. ඉතින් අපි රූම් එකට ආවා අපේ. ඊට පස්සේ මගේ බඩු ටික අස් කරගත්තා ගෙනාව. අපි මේ ඉන්නේ වත්තල. අපේ පොඩි අය වැඩ කරන්නේ වත්තල. ඉතින් එයා තමයි අපිට මේ රූම් එක අරගෙන දුන්නේ. අපි රූම් එකට ඇවිල්ලා නම් ගොඩක් වෙලා දැන් තමයි වොෂ් එකක් දාගෙන බඩු ටික අස් කරගන්න හැදුවේ. මගේ සාරි ටික හදා ගන්න ඕනේ. අපේ අම්මගේ සාරි හදා ගන්න ඕනේ. ඒ ටික රෙඩි කරගත්තේ මේ වෙලාවේ. ඒ වැඩ ටිකත් ඉවර කරලා අපි 9:00ට විතර අපේ පොඩි අයියා අපිට කෑම අරගෙන ආවා. ඉතින් අපි ඒ ටික කෑවා. අපි කෑම කාලා ටික වෙලාවකින් ඉක්මනින්ම නිදාගත්තා. මොකද අපිට පාන්දරම හැරෙන්න ඕන නිසා අපි උදේම ලෑස්තිලා යන්න ඕන. එතන ෆොටෝස් ගන්න නිසා අපි ඉක්මනින්ම නිදාගත්තා. ඉතින් මේ තියෙන කන්වර්සේෂන් එක දවසේ උදේම අපි රෙඩි වෙලා BMI CH එකට යන වෙලාව. ඉතින් එහා පැත්තේ ඉන්නේ අපේ අම්මා. මේ ඉන්නේ මම. අපේ අප්පච්චිත් ඉන්නවා. එයා ඉන්නේ ඉස්සරහා. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ අපි BMI CH එකට ආව වෙලාව. ඉතින් උදේම ආව නිසා එහෙම ගොඩාක් දෙනෙක් හිටියේ නැහැ. හැබැයි කිහිප දෙනෙක් හිටියා. අපි ඊට පස්සේ අපේ එතන වැඩ වගේක් තිබුණා. ඒ ටික කරලා මගේ යාළුවෝ ටිකක් එනකන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපේ family photos ටික ගහගත්තා. අපේ session එක පටන් ගන්න කලින් අපිට ඒගොල්ලෝ ඇතුළට එන්න කියලා අපේ seat එක අපිට හොයාගන්න දීලා ඒගොල්ලෝ අපිට session එක වෙලාවෙ ඉන්න ඕන විදිහ ඒ දේවල් කියනවා. ඉතින් මේ තියෙන්නේ මම මගේ seat එක හොයාගන්න විදිහ. 376 තමයි මගේ නම්බර එක. ඉතින් මට තිබ්බේ morning session එක. ඒකෙදී උදේ 8 ඉඳන් 12 වෙනකන් තමයි අපිට තිබුණේ. මගේ නම්බර එක 376. ඉතින් මේ එහා පැත්තේ ඉන්නේ මාත් එක්ක හිටපු අක්කා කෙනෙක්. ඒක ඉවර වෙලා අපි එළියට ආවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ආයෙමත් ඇතුළට ගන්න වෙලාව. මේ තමයි අපේ session එක පටන් ගත්ත වෙලාව. ඉතින් මේ අපි ඇතුළට යනවා. ඊට පස්සේ ආරාධිතා මුත්තන් ආවා. ආරාධිතා මුත්තන් ආවට පස්සේ අපේ session එක පටන් ගත්තා. මේ තියෙන්නේ පූජා නැත්තන.
ඉතින් තාම මගේ වාරේ නම් ආවේ නැහැ. මම 376. ඉතින් ටික වෙලාවක් ගියා. මේ මගේ හොඳම යාළුවෙක්. අක්කා කෙනෙක්. මම එයා ස්ටේජ් එකේ නගිනවා දැක්කෙත් නැහැ. දැක්ක වෙලාවේ තමයි ඉක්මනින් වීඩියෝ එක ගත්තේ. ඒක තමයි ඔයගොල්ලන්ගේ වොකේෂන් වෘත්තිය. දැන් මේ එක එක කණ්ඩායම් වලින් බෙදලා විවිධ වෘත්ති. ඉතින් දැන් නම් මම ස්ටේජ් එකට නගින්න ළඟයි. තව ටික වෙලාවකින් මාව පේනවා. දැන් තියෙනවා හොඳ මිෂන් එකක්, පැෂන් එකක් සහ වොකේෂන් එකක්. ඒකට තමයි පඩිය හම්බෙන්නේ. ඒකට තමයි ඉදිරිය. ඉතින් දැන් තමයි මම ස්ටේජ් එකට නගින්න යන වෙලාව. ඉතින් මේ අවසානෙටම යන අක්කාගෙන් ඉස්සරහා ඉන්නේ මම. ටිකක් උසට ඉන්නේ. ඒ මම. Dulmi Sasanka. ඔන්න දැන් තමයි මම ස්ටේජ් එකට යන්නේ. නවෝදයා ජයරත්න කියන්නේ මම. නවෝදයා ජයරත්න. Dilani Menaka. Chaminda Ajit. ඉතින් මගේ ස්ටේජ් එකට නගින වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් දෙකම ගත්තේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නටත් thank you so much. ඉතින් මේ විදිහට අපිට තව පොතකුත් හම්බුණා. ඉතින් මේ තියෙන්නේ මගේ සර්ටිෆිකේට් එක. ඉතින් ඒකත් ස්ටාෆ් එකෙන් අපි ළඟටම ගෙනල්ලා දෙනවා. අද සෙෂන්ස් දෙකක් තිබුණා. අපි හිටියේ මෝර්නින් සෙෂන් එකේ. දැන් නම් අපේ සෙෂන් එක ඉවර වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අවසාන ටික. මේ වෙනකොට ඩිප්ලෝමා කරපු අයට නම් වැඩ ටික ඉවරයි. හැබැයි තව ඩිග්‍රීස් කරපු අය ඉන්නවා. ඉතින් ඒ අයට සාතික දෙන ටික තමයි මෙතනදි වෙන්නේ. ඉතින් එදා දවසේ මේ විදියට තමයි මගේ ගෙවුනේ. ඉතින් ඒක ඉවර වෙලා අපි හැමම ගෙදර ආවා. ඉතින් මේ තියෙන්නේ සෙෂන් එකේ අවසානම කොටස. මෙතන මම බ්ලොග් එක නවත්තනවා. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න.